ආයිබෝවන් අපි බලමු කොහොමද ඕනම Samsung device එකකට Odin හරහා official firmware එක install කරගන්නේ කියලා. ඒකට ඉස්සෙල්ලාම ඔයාලගේ phone එකට අදාළ USB drive එක install කරගන්න ඕන. USB drive එක install කරගන්න ලේසිම ක්‍රමය තමයි Samsung keys download කරලා install කරගන්න එක. ඔයාලට Samsung keys download කරගන්න පුළුවන් samsung.com/us/keys කියන මේ site එකට ඇවිල්ලා මෙතනින් Android 4.3 හරි ඊට ඉහළ version එකක් හරි තියෙන phone එකක් තියෙන අය keys 3 කියන එක download කරගන්න. අනිත් අය keys 2.6 කියන එක download කරලා install කරගන්න. දැන් අපිට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඇයි keys හරහා firmware එක install කරන්න පුළුවන්කම තියෙද්දි Odin හරහා install කරන්න කියලා. සමහර devices වලට keys අතරම support කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ Samsung Galaxy S Duos කියන මේ phone එක keys වලින් official firmware එක install කරන්න පුළුවන් phone එකක් නම් keys වලින් install කිරීම තමයි වඩාත්ම සුදුසු. keys වලින් install කරන්න බැරි phone එකක් නම් Odin හරහා install කරාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලගේ phone එකට අදාළ firmware එක download කරගන්න ඕනේ. ඒකට ඔයාලා මේ sammobile.com/firmwares කියන මේ site එකට ඇවිල්ලා මෙතන ඔයාලගේ phone එකේ model number එක type කරලා මෙතන search කරලා download කරගන්න. මම දැනටමත් මේ phone එකට අදාළ ROM එක download කරගෙන තියෙනවා. ඔයාලා download කරගත්ත zip file එක ඇතුලේ තියෙන firmware එක මේ විදිහට extract කරගන්න folder එකකට. දැන් අපි phone එකට firmware එක install කරන්න phone එක download mode එකට ගන්න ඕන. ඊට කලින් කියන්න ඕන ඔයාලගේ phone එකේ තියෙන custom firmware එකක් නම් phone එක reset කරලා ඉන්නවා නම් හොඳයි. දැන් අපි බලමු කොහොමද download mode එකට ගන්න කියලා. ඒකට ඉස්සෙල්ලාම ඔයාලගේ phone එක off කරන්න. දැන් phone එක off වෙලා තියෙන තත්ත්වයේදී volume down button එකයි home button එකයි power button එකයි මෙහෙම press කරන්න. එතකොට මේ විදිහට warning message එකක් ලැබෙයි. volume up button එක press කරන්න. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ USB cable එක phone එකට plug කරන්න. දැන් ඔයාලට පුළුවන් Odin open කරගන්න. Odin වල download link එකත් මේ වීඩියෝ එක පල්ලෙහායින් තියෙනවා. ඔයාලගේ phone එක identify කරලා තියෙන port එක මෙතන පෙන්නනවා. මෙතන තියෙනවා PDA කියලා button එකක්. ඒ button එක මෙහෙම click කරන්න. දැන් ඔයාලා download කරලා extract කරගත්ත firmware එක මෙතනට select කරලා දෙන්න. දැන් මෙතන ටික වෙලාවක් ගන්නවා. දැන් මෙතන මේ options යටතේ auto reboot සහ f reset time කියන check box දෙක විතරක් check කරලා තියන්න. දැන් ඔයාලට පුළුවන් phone එකට firmware එක download කරන්න. ඒකට start මෙතනින් press කරන්න. දැන් ඔයාලට phone එකෙත් බලා ගන්න පුළුවන් progress bar එකක් තියෙනවා. මේ recovery එක install වෙන අවස්ථාව phone එකට. දැන් phone එකට system එක install වෙනවා. phone එකේ තියෙන progress bar එකෙන් එකක් බලා ගන්න පුළුවන්. හරි දැන් phone එකට firmware එක download වෙලා අවසానයි. දැන් phone එක restart වෙනවා.
මෙතනදි වෙන්නේ system partition එක reset වෙන එක. නමුත් මෙතනදි user data format වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ෆෝන් එක නැවත restart වෙනවා. හරි දැන් ෆෝන් එකට official firmware එක install වෙලා තියෙන්නේ. ඔයාලට මේක සම්පූර්ණ වුණායින් පස්සේ Odin වල pass කියලා message එකක් ලැබෙනවා. දැන් ඔයාලට පුළුවන් USB cable එක ගලවන්න. මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්න. අපි ඊළඟ ටියුටෝරියල් එකෙන් බලමු කොහොමද keys සරහා official firmware එක install කරන්න කියලා. Thank you.